අයිබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අප ජීවත් වෙන මේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. විද්‍යාව සහ තාක්ෂණය කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ට තවමත් හොයාගන්න බැරි වුණු ඇඟ කිලිපොලා යන අභිරහස් ලෝකයේ ඕන තරම් තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ ප්‍රබලම විද්‍යාඥයන් පවා අසරණ කරපු තවමත් විසඳන්න බැරි වුණු අතිශය භයානක සහ පුදුම සහගත අභිරහස් දෙකක් ගැන. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. අද අපි බලන්න යන පළමුවෙනි අභිරහස් ස්ථානය තමයි මරණයේ ත්‍රිකෝණය. එහෙමත් නැත්නම් බර්මියුඩා ත්‍රිකෝණය. අට්ලාන්ටික් සාගරයේ පිහිටලා තියෙන මේ කලාපය හරහා ගිය දැවැන්ත නැව් සහ ගුවන් යාන සිය ගණනක් කිසිදු සලකුණක් නැතුව අතුරුදහන් වෙලා තියෙනවා. වඩාත්ම පුදුම හිතන දේ තමයි මේ තැන්වලදී යානාවල තියෙන කේන්ද්‍ර මාලා ක්‍රියා විරහිත වීම සහ ගුවන් නියමුවන් අවසන් වරට යොමු පණිවිඩවල අපිට පාර පේන්නේ නැහැ. මොහොත අමතම විදිහට බබලෙනවා වගේ දේවල් පවසලා තිබීමයි. පිටසක්වල ජීවී මොහොත රාක්ෂයන් වගේම ප්‍රබල චුම්බක කේන්ද්‍ර ගැන මෙතනදී විවිධ මත පළ වුණත් අදටත් මේ අතුරුදහන් වීම පිටපත තියෙන සැබෑ රහස කාටවත්ම හොයාගන්න බැරි වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන දෙවැනි අභිරහස තමයි වොයිනිච් අත්පිටපත. ඔයා දන්නවද ලෝකයේ තියෙන අද්භූතම පොත මොකක්ද කියලා? ඒ තමයි වොයිනිච් අත්පිටපත. වසර 600කට වඩා පැරණි මේ පොත ලියලා තියෙන්නේ ලෝකයේ කිසිම කෙනෙක් නොදන්න භාෂාවකින් සහ අකුරු වර්ගයකින්. මේ පොතේ තියෙන චිත්‍ර දිහා බැලුවහම ඒවායේ තියෙන්නේ ලෝකයේ කොහෙවත් දකින්න නැති අමුතුම ශාක වර්ග, තාරකා මණ්ඩල සහ අද්භූත රූප සටහන්. ලෝකයේ ඉන්න දක්ෂම රහස් කේත විශ්ලේෂකයින් වගේම පරිගණක තාක්ෂණය යොදාගෙනත් අද වනතුරු මේ පොතේ ලියලා තියෙන එකම එක වචනයක්වත් කියව ගන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා. මේක වෙනත් ග්‍රහලෝකීන් කියන ආපු පොතක්ද? නැත්නම් කාලතරණය කරපු කෙනෙක් ලියපු එකක්ද කියන එක අදටත් රහසක්.